ගුරුවරයෙක් කිව්වම ඒක නිකම් රැකියාවක් විතරක් නෙවෙයි නේද? ඇත්තටම ඒක ඊට වඩා හුඟා ගැඹුරු සමාජ වගකීමක්. අපේ රටේ, ඒ කියන්නේ ශ්‍රී ලංකාවේ මේ වගකීම හරිම ලස්සරට විධිමත් රාමුවකට දාලා තියෙනවා. ඒකට කියනවා ගුරු ආචාර ධර්ම පද්ධතිය කියලා. ඉතින් අපි අද කතා කරන්න යන්නේ අන්න ඒ ගැන. අපි මේ කතාවම පටන් ගමු මෙන්න මේ සරල ප්‍රශ්නෙන්. ඇත්තටම ගුරුවරයෙක් වෙනවා කියන්නේ මොකක්ද? ඒක නිකම්ම දැනුම දෙන එකට සීමා වෙන දෙයක්ද? නැත්නම් ඊට එහාට ගියපු හරිම ලොකු භූමිකාවක්ද? ඒකට උත්තරේ ඇත්තටම හරිම බලවත්. ගුරු වෘත්තිය කියන්නේ නිකම්ම රැකියාවක් නෙවෙයි. ඒක තමයි අපේ මුළු සමාජයේම අතිවාරයම. ඔන්න ඔය අදහස තමයි අපි මේ කතාව පුරාවටම දිගහරින්න යන්නේ. හොඳයි. එහෙනම් අපි මේ කියන වගකීම ඇතුළට තව ටිකක් ගැඹුරට ගිහින් බලමු. ශ්‍රී ලංකාවේ ගුරුවරයෙක්ගේ භූමිකාව මොකක්ද කියලා නිර්වචනය කරන අර ගුරු ආචාර ධර්ම පද්ධතිය කියන නිල රාමුව ඇතුලේ මේක හරිම පැහැදිලිව දක්වලා තියෙනවා. මෙතන තියෙන විශේෂම කාරණය තමයි මේ ආචාර ධර්ම පද්ධතියේ ස්වභාවය. මේක පිටින් කවුරු හරි බලෙන් පනවපු නීති පොතක් නෙවෙයි. මූලාශ්‍රයම කියන විදිහට මේක ගුරුවරුන් විසින්ම තමන්ගේ වෘත්තියට අවංකව වගවීමකින් සහ සුජුබවකින් යුතුව තමන් විසින්ම පිටුවා ගන්න ඕන හර පද්ධතියක්. ඒ කියන්නේ ඒක එන්න ඕන ඇතුළතින්. ඉතින් මේ හර පද්ධතිය අපිව අරගෙන යනවා මුළු ආචාර ධර්ම සංග්‍රහයේම හදවතට. ඒ තමයි ගුරුවරයා කියන්නේ දෙවනි අම්මා තාත්තා කියන සංකල්පය. මේ මුළු ආචාර ධර්ම පද්ධතියම ගොඩනැගිලා තියෙන්නේ ඉන් ලෝකෝ පැරන්ටිස් කියන නීතිමය සංකල්පය වටා. ඒකේ සරල තේරුම දෙමව්පියන් වෙනුවට කියන එක. අපේ ආචාර ධර්ම පද්ධතිය මේකට කියන්නේ ස්ථානීය දෙමාපියන් කියලා. ඒ කියන්නේ දරුවෙක් පාසලේ ඉන්න වෙලාවේ ඒ දරුවාගේ වගකීම නීත්‍යානුකූලව වගේම සදාචාරාත්මකවත් ගුරුවරයාට පැවරෙනවා. එතකොට මේ ස්ථානීය දෙමාපිය කියන සංකල්පය ක්‍රියාවට නැංවෙන්නේ කොහමද? ආචාර ධර්ම පද්ධතියේ 6.2 වගන්තියේ ඒ ගැන හරිම පැහැදිලි. ඒක හරියට පොරොන්දුවක් වගේ. ගුරුවරු කුලය ආගම කිසිම ભેදයක් නැතුව සියලුම ළමයින්ට එක වගේ සාධාරණව සලකන්න ඕන. ඒ වගේම සමහර දරුවන්ට අමතර අවධානයක් අවශ්‍ය වෙන්න පුරුවන්. ඒ අයව හඳුනාගෙන විශේෂ සැලකිල්ලක් දක්වන එකත් මේ වගකීමේම කොටසක්. හිතන්න ළමයින්ට දුවේ පුතේ කියලා කතා කරන එක කොච්චර පොඩි දෙයක්ද? ඒත් ඒකෙන් පවා මේ භූමිකාවේ ගැඹුර හොඳටම තේරෙනවා. හොඳයි. අපි දැන් පන්ති කාමරය ඇතුළට හැරිලා බලමු මේ දෙවනි දෙමාපිය වගකීම ගුරුවරයෙක්ගේ දිනපතා වැඩ කටයුතු වලට කොහොමද බලපන්නේ කියලා. ආචාර ධර්ම පද්ධතිය 6.3 වගන්තියට අනුව ගුරුවරයෙක්ගේ මූලිකම වගකීම තමයි දැනුම, කුසලතා සහ ආකල්ප වර්ධනය කරන එක. ඒකට පැහැදිලි පාරක් තියෙනවා. මුලින්ම හොඳට සූදානම් වෙන්න ඕන. ඊළඟට දෙන දැනුම නිවැරදිද, ඒ වගේම ළමයාගේ වයසට ගැළපෙනවද කියලා සහතික කරගන්න ඕන. වැදගත්ම දේ තමයි ඉස්කෝලේ ඇතුලේ විතරක් නෙවෙයි. ඉන් පිටත ඉගැන්වීම් ක්‍රියාවලියකදී වුණත් ළමයින්ගේ ආරක්ෂාව තහවුරු කරන්න ඕන. අන්තිමට ළමයින්ගේ ඇගීමක් කරනකොට ඒක අපක්ෂපාතීව සහ සාධාරණව කරන එක අත්‍යවශ්‍යයි. දෙමාපියන්ගේ විශ්වාසයත් එක්ක බැඳුණු තවත් හරිම සංවේදී ඒ වගේම තීරණාත්මක කාරණයක් තමයි රහස්‍ය භාවය. 5.4 වගන්තියේ කියන විදිහට ගුරුවරයෙක් ළමයෙක් ගැන දන්න දෙයක්, ඒ කියන්නේ යම් ගැටලුවක් වගේ දෙයක්, හරිම පූජනීයයි. ඒ තොරතුරු බෙදා ගන්න පුරුවන් ඒ ළමයාගේ දෙමව්පියන් හෝ නීත්‍යානුකූල භාරකරුවන් එක්ක විතරමයි. වෙන කාටවත් ඒක කියනවා කියන්නේ අර විශ්වාසය බරපතල විදිහට කඩතිරීමක්. හැබැයි ගුරුවරයෙක්ගේ වගකීම පන්ති කාමරයේ දොරෙන් ඉවර වෙන්නේ නැහැ. ආචාර ධර්ම පද්ධතිය ඔවුන්ව දකින්නේ මුළු සමාජයේම හැඩගස්වන වෘත්තිකයන් සහ පෙරගමන්කරුවන් විදියට. අපිට මේ මහජන භූමිකාව එකිනෙකට සම්බන්ධ වුණු කුළුණු හතරක් වගේ හිතා ගන්න පුරුවන්. පළවෙනි එක පෞද්ගලික සිජු බව. ඒ කියන්නේ සමාජයට ආදර්ශයක් වෙන්න ඕන, හොඳ හැසිරීමක් සහ විනයක් තියෙන්න ඕන. දෙවෙනි එක අනිත් ගුරුවරු. ඒ කියන්නේ සගයන් සහ Tamanගේ වෘත්තිය ගැන තියෙන යුතුයකම. තුන්වෙනි එක ඉස්කෝලේ පද්ධතිය ඇතුලේ පරිපාලන නීති රීති පිළිපදින්න එක. සහ හතරවෙනි එක සමහර විට මේක තමයි වැදගත්ම දේ සමාජ නායකයෙක් සහ ජාතිය ගොඩනගන්නෙක් විදියට තියෙන භූමිකාව. මෙතනදී තමයි අපි දකින්නේ ගුරු ආචාර ධර්ම පද්ධතියේ දැක්ම කොයිතරම් පුළුල්ද කියලා. 5.8 වගන්තියේ ඒක හරිම පැහැදිලි. ඒකෙන් ගුරුවරුන්ගෙන් ඉල්ලා සිටිනවා විවිධ ජන කොටස්, ආගම්, භාෂා කතා කරන අය අතරේ සාමිය ගොඩනගෙන විදියට ළමයි තුල හොඳ සිතුවිලි වගා කරලා ජාතික ඒකාබද්ධතාවය තහවුරු කරන්න කියලා. ඇත්තටම මේක තමයි බිම්මට්ටමේ ඉනන් ජාතියක් ගොඩනගනවා කියන්නේ. ඉතින් මේ හැම අංගයක්ම එකට එකතු වුණාම ගුරුවරයෙක්ගේ කාර්යයේ අවසාන ප්‍රතිඵලය එමෙ නැත්තම් බලපෑම මොන වගේද?
හිතන්න පන්ති කාමරේ දෙවනි අම්මා තාත්තා වෙන තැන ඉඳලා සමාජයේ විවිධ කොටස් එකතු කරන ජාතිය ගොඩනගන්න කෙනෙක් වෙනකන් ගුරුවරයෙක්ගේ බලපෑම කොච්චරද කියලා මේ ආචාර ධර්ම පද්ධතියෙන් මඟ පෙන්වන හැම ක්‍රියාවක්ම එක ළමයෙක්ගේ විතරක් නෙවෙයි මුළු රටේම අනාගතය හැඩගස්වන රැලි වගේ පැතිරිලා යනවා. මේ හැම දෙයක්ම එක්ක අවසාන වශයෙන් අපිට අපි ගැනම මෙනෙහි කරන්න වැදගත් ප්‍රශ්නයක් ඉතුරු වෙනවා. මේ ආචාර ධර්ම පද්ධතියෙන් ඔවුන්ගේ කරමත පටවල තියෙන මේ දැවැන්ත වගකීම දිහා බලනකොට අපේ දරුවන්ගේ මුළු අනාගතයම බාර දීලා තියෙන ගුරුවරුන්ව සමාජයක් විදිහට අපි ඇත්තටම කොයිතරම් දුරට අගය කරනවද?